ලෝකයේ 8වැනි පුදුමය කියලා හඳුන්වන සීගිරිය ඇත්තටම නිකම්ම පර්වතයක් විතරක් නෙවෙයි. ඒක ලෝකයම මවිත කළ තාක්ෂණික රාසක්. තමන්ගේ පියා මරා රජවුණු කාශ්‍යප රජු සතුරන්ගෙන් බේරෙන්න අඩි 600ක් උස මේ පර්වතයේ උඩ මාලිගාවක් හෙදුවා. බලන්න මේ මාලිගාව වටේ තියෙන ආරක්ෂිත විධිවිධාන. අති දියුණු ජල කළමනාකරණය සහ අලංකාර උද්‍යාන. එදා හෙළ ඉංජිනේරුවන්ගේ දක්ෂතාවයට සාක්ෂි දෙන්න. විශ්වාස කරන්න පුළුවන්ද? අද වගේ මෝටර් නැති කාලෙක ගුරුත්වාකර්ෂණ බලයෙන් ටිකරක් වැඩ කරන වහිරමල් සීගිරියේ තිබුණා. දැස්ස වෙලාවට ඒවා අදටත් වැඩ කරනවා. අහස සිපගන්නා විතු සිතුවක්. අදටත් මේ වර්ණ නොමැකී පවතින්නේ කොහොමද? ඒ රහස තාමත් කාටවත් හොයාගන්න. මීටර ගණනක් උස සිංහ රූපයක් පර්වතයටම නෙලල තිබුණා. පර්වතය මුදුනේ පිහිනුම් තටාක සහ රාජමාලිගා. මෙච්චර බර ගල් පර්වතය මුදුනට ගෙනිච්චේ කොහොමද? රාවණා රජුගේ තාක්ෂණය මෙතන තිබුණා කියලා සමහරු කියන්නේ ඒකයි. මේ අභිමානවත් ඉතිහාසය ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ තවත් රහස් දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.